පෙර වීඩියෝවේ අපි දුටුවා විජය රජුගෙන් පසු රාජ්‍යත්වය ලබාගත් පණ්ඩු වාසුදේව රජුගේ පාලන සමය. මේ යුගය තම්බපන්නි රාජ්‍යයේ වඩාත් ස්ථාවර වූ කාලයයි. මේ රජුගේ කාලයේ තමයි අපේ කතාවේ කේන්ද්‍රීය චරිතය වන පණ්ඩුකාභය රජුගේ මව වන චිත්‍රා කුමරිය උපත ලැබුවේ. මහා වංශයේ සඳහන් වන පරිදි චිත්‍රා කුමරිය ගැන භයානක අනාවැකියක් පැවතුණා. ඇගේ කුසින් උපදින පුත්‍රයා ඇගේම සහෝදරයන්ව මරා දමා රජකම ගන්නා බවට. මේ අනාවැකිය නිසා කුමරියගේ සහෝදරයන් ඇගේ දරුවා මරා දැමීමට නිතරම උත්සාහ කළා. නමුත් චිත්‍රා කුමරිය රහසිගතව තම පුත්‍රයා රැකගන්නවා. ඒ අනාගතයේදී වසර 70ක් ලක්දිව පාලනය කළ පණ්ඩුකාභය කුමාරයයි. පණ්ඩුකාභය කුමාරයා රහසිගතව හැදී වැඩි. තරුණ වියදීම තම මාමලා 9 දෙනෙකුට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ශක්තිය සහ සේනාව එකතු කරගත්තා. වසර 17ක් පුරා පැවති දුෂ්කර සටන් මාලාවකින් පසුව පණ්ඩුකාභය කුමාරයා තම මාමලා පරාජය කර රජකම දිනාගත්තා. ක්‍රිස්තු පූර්ව 437 දී පණ්ඩුකාභය රජ ලක්දිව ඉතිහාසයේ ඓතිහාසික තම තීරණය ගත්තා. ඔහු අනුරාධ නගරය පුළුල් කර ඒ අනුරාධපුර නමින් ලක්දිව ප්‍රථම අගනුවර බවට පත් කිරීමයි. මේ නිසාම ඔහු රජරට ශිෂ්ටාචාරය නිර්මාතෘවරයා ලෙස සැලකෙනවා. අභය වැව යනු පණ්ඩුකාභය රජුගේ විශිෂ්ටතම නිර්මාණයයි. මේ මහා වැව අනුරාධපුරයට අවශ්‍ය ජලය ලබා දෙමින් ලක්දීව වාරිකර්මාන්ත යුගය ආරම්භය සනිටුහන් කළා. මේ වාරිකර්මාන්ත දියුණුවත් සමග රජරට සමුද්දිමත් වීමට පටන් ගත්තා. එසේම ඔහු අනුරාධපුරය නගර සැලැස්ම ඉතා විධිමත්ව නිර්මාණය කළා. රජු විවිධ ඇදහිලි සඳහා පූජාස්ථාන ඉදිකරමින් රටේ ආගමික සහජීවනය ඇතිකිරීමට කටයුතු කළා. වසර 70ක් පුරා ලක්දිව පාලනය කළ මේ මහා රජුගෙන් පසු ඔහුගේ පුත් මුටසිව රජ සිහසුනට පත් වුණා. දේවානම්පිය තිස්ස රජගේ පාලන කාලය යනු මුළු මහත් ලක්දිව ඉතිහාසයේම වැදගත්ම සන්ධිස්ථානයයි. ඒ කියන්නේ බුදුදහම ලංකාවට වැඩමවීම ගැන අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. අපිත් සමග රැඳී සිටින්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. වීඩියෝව හොඳ නම් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.